අයිබෝවන් මගේ ආදරණීයන් හැමෝටම. ඔන්න ඉතින් සුපුරුදුලෙන් ගතකමින් ආදරෙන් මං අදත් ආවා ඔයත් එක්ක පුංචි වෙලාවක් ගත කරලා යන්න. මේ තියෙන්නේ ඉතින් පාන්දර 4:00 නැගිටලා මං උයාගත්ත කෑම එක. ඉතින් මං එච්චර උදේම නැගිටලා කෑම හැදුවේ දුවලා දෙන්නට අරන් යන්නත් එක්ක. මං පරිප්පු ටිකකුත් හින්දලා උයලා චිකන් කරි එකකුත් හදලා ගෝවා ටිකකුත් තෙල් දාගත්තා. ඊට පස්සේ බීට් ටිකකුත් උයාගත්ත මේ විදියට හින්දලා. උදේ පාන්දරම නැගිටලා ওই විදියට කෑම හදලා කෑම පාර්සල් ඔතලා දුවලා දෙන්නට දීලා ඒගොල්ලන්ට කෑම එහෙම කවාගෙන ඔන්න ඉතින් මේ දෙන්නව බස් එකට දාන්න යන්නත් උනේ අද මට. කලින් දවසේ රෑ හදිස්සියෙම ඉතින් හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නැති වෙලා මල ගෙදර යන්න උනා යාට. ඉතින් එතකොට ගෙදර වැඩ ටික ඔක්කොම මට තනියම තමයි කරගන්න ඕනේ. එහෙම තමයි ඉතින් හදිස්සි වෙලාවකදී ගෙදර හස්බන්ඩ් එහෙම නැති වුණ වෙලාවට තනියම වැඩ ටික ඔක්කොම කරගන්නත් අපි පුරුදු වෙලා ඉන්න එක හොඳයි. මට නම් ඉතින් කොහොමත් ඉස්සර ඉඳන්ම ගෙදර වැඩ ටික තනියම කරගෙන පුරුදුයිනේ. මොකද ඉතින් එයා රැකියාව කරන කාලේ කවුරුත් හිටියේ නෑනේ. එතකොටත් ඉතින් මං ওই ගෙදර වැඩයි දුවලගේ වැඩයි ඔක්කොම කරේ තනියම. ඔන්න ඉතින් දුවලා දෙන්නව මේ විදියට බස් ස්ටෑන්ඩ් එකට දාලා මං ආපහු ගෙදර ආවා. මම උදේම පටන් ගත්තාද මිදුල අතු ගන්න. බලන්නකෝ අපේ අඹ ගහේ මේ දවස්වල හරියට අඹ කොළ වැටෙනවා. කොළ ගොඩාක් වැටුණාම ඉතින් මිදුල හොඳටම කැත වෙලා තියෙන්නේ. මං දවසට දෙපාරක් තුන් පාරක් මේ දවස්වල මිදුල අතු ගන්නවා. මේ කොළ ටික අතු ගාලා ආයෙ පැය දෙක තුනකින් බලනකොට ආයෙත් කොළ ගොඩක් වැටිලා. මේ විදියට අඹ කොළ වැටෙනකොට නම් ඉතින් මිදුල අතු ගාලා එපා වෙනවා. ඒ වුණාට ඔයා දන්නවද මේ අඹ කොළ වැටිලා ඉවර වුණාම අලුතෙන් අඹ දළු වෙනවනේ. අන්නේ අඹ දළු ආවට පස්සේ උදේට ඉර පායනකොට හැම මිදුලට හරියම සුන්දරත්වයක් තමයි එකතු වෙන්නේ. අඹ දළු වෙන කාලෙට ඔය අඹ ගස් වලින් එන සීතල ඒ ලස්සන මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක හරියම ලස්සනයි. අඹ ගහක් තියෙන කෙනෙක් දන්නවා ඇති. සමහර විට ඔයාගේ මිදුලේ අඹ ගහක් තිබ්බත් ඔයා ඒ සුන්දරත්වය විඳලා නැතුව ඇති. ඔන්න මං කියනවට ඔයාගේ මිදුලේ අඹ ගහක් තියෙනවා නම් ඔයා පොඩ්ඩක් දළු දාන කාලෙට බලන්නකෝ. වෙනදට අඹ ගහේ තියෙනවට වැඩිය සුන්දරත්වයක් දළු දාන කාලෙට තියෙනවද නැද්ද කියලා. මම නම් ඉතින් මේ සබාධර්ම පරිසරය හරියට විඳින නිසා මට ඔය වගේ පුංචි දේවල් ඉතින් හොඳටම දැනෙනවා. මට දැනෙනේ සුන්දරත්වය ඉතින් මං ඔයාටත් පුරුදු කරනවා විඳ ගන්න. අපි දෙන්න ඉතින් මේ දවස්වල ගෙවල් පේන්ට් කරන තීන්ත ගාන වැඩනේ කරන්නේ. ඉතින් ඔය අතරතුර තමයි හදිසියෙම මෙයාට මල ගෙදරක යන්න උනේ. තීන්ත ගාන වැඩ කටයුතු සෑහෙන් ඉවර වුණාට අස්පස් කරගන්න වැඩ ටික ඉවර වුණේ නෑ ඉතින්. ඉතින් මම හිතුවා මං තනියම ගෙදර ඉන්න දවසේ මට පුළුවන් විදියට මේ මිදුලේ පොඩි වැඩ ටිකත් එමෙට කරන්න ඕනේ කියලා. ඔයාට පේනවද ඉතින් වෙනදට වැඩිය මිදුල ටිකක් එළිය වෙලා නේද? මේ ටයර් වල මේ මල් පෝච්චි වල සුදු පාට ගන්න ඕනේ තැන් වල ඉතින් අපි අලුතෙන් තීන්ත ගෑවා. අපේ මල් බයිසිකලෙත් අපි සුදු පාටට තීන්ත ටිකක් ආය අලුතෙන් ගාගත්තා. කොහොමත් ඉතින් අවුරුද්දකට සැරයක් මේ ඔක්කොම තීන්ත ගන්න ඕනේ. මොකද අවුරුද්දක් පුරාවට ඉතින් ඇස්ස වැටිලා, අවුව වැටිලා, මඩ වෙලා හැමනේ තියෙන්නේ. මේ විදියට මල් පෝච්චි වල තීන්ත ටිකක් එහෙම ගත්තාම ඉතින් ආයෙත් අලුත් බවක් මිදුලට එකතු වෙනවා. මම ඉතින් එමෙට මේ මල් පෝච්චියමත් පොඩ වෙනස් කරා. ඔන්න දුවලා දෙන්න උදේම ගෙදරින් යනකොට ඉතින් ඕක දැනගෙනම මට කියලා ගියේ අප්පච්චි නැති වෙලාවේ මල් පෝච්චිය මුස්සලා අතපය තුවාල කරගන්න එපා කියලා. ඒ දෙන්නත් ඉතින් දැන් ගොඩක් ලොකුයිනේ. මම පුංචි කාලේ ඒගොල්ලන්ට තුවාල කරගන්න එපා කියපු දේවල් දැන් ඉතින් එයාලා මට කියනවා. ඒ කියන්නේ ඉතින් කාලේ ඉක්මනට ගෙවිලා ගිහිල්ලා. පුංචි කාලේ මං එයාලව බලාගත්තා වගේ දැන් ඒගොල්ලන් මාව බලා ගන්නවා. මෙන්න මෙතන තියෙන ටයර් එකේ අදලා තිබුණ මල් ටික පොඩ්ඩක් විතර වේලිලා ගිහිල්ලා. මං ඉතින් හිතුවා ඒ පැල ටික අයින් කරලා එතනත් අලුතෙන් පැල ටිකක් හිටවන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මල් පැලයක් එහෙම තියෙනකොට එතන ටිකක් සවුත් වෙලා යනවා. හැමදාම මල් ගසුත් එක වගේ තියෙන්නේනේ. ඒ වෙනකොට අපි අලුතෙන් පැල හිටවන්න ඕනේ. එතකොට තමයි හැමදාම මිදුල ලස්සනට තියෙන්නේ. ඉතින් ගොඩක් අය අහනවානේ මගේ මල් මැරෙන්නේ නැද්ද? ඒවා කුණු වෙන්නේ නැද්ද එහෙම? එහෙම වෙනවා. මගේත් මල් මැරෙනවා, කුණු වෙනවා. ඉතින් එතකොට මං ආයෙත් ඒවා අලුත් කරලා අලුත් පැල හිටවනවා. පැකට් එක හරි පෝච්චි එක හරි වෙන තැනක පැලයක් පැල කරලා තිබ්බාම ඉතින් දැන් මෙතන මට ඉක්මනටම ලස්සන පැලයක් ආයෙ හදාගන්න පුළුවන්. මොකද මෙතන අලුතෙන් චූටි පැල ටිකක් හැදුවොත් එහෙම ආයෙ පැල ටික ලොකු වෙන්නත් ටික දවසක් යනවනේ. ඒ නිසා මං කරන්නේ වෙන තැනක මොන හරි හදලා ඒක ආපහු ගෙනත් මෙතන හිටවනවා. ඔය වගේ පුංචි දේවල් වලින් තමයි ඉතින් මං හැමදාම මිදුල ලස්සනට තියාගෙන ඉන්නේ. මම ඉතින් රහසක් තියාගන්න නැතුව මල් හදන මේ දේවල් ගැන හැමදේම ඔයාට කියලා දෙනවනේ. මං ආසයි මං වගේම අනිත් අයත් ලස්සනට ජීවත් වෙනවට.
මේ දවස්වල ඉතින් මගේ මිදුලේ නම් මල් ගොඩාක් පිපිලා තියෙනවා. මං හිතනවා මල් වලට ආස කරන ඔයාගේ මිදුලෙත් මේ දවස්වල මල් ගොඩක් ඇති. මොකද ඉතින් මේ අප්‍රේල් මේ කියන්නේ මල් ගොඩක් පිපෙන කාලෙනේ. ඔන්න එහෙනම් ඉතින් මං කතා කරන්නේ නැතුව චුට්ටක් ඔයා මිදුලේ ලස්සන බලන්නකෝ අද. ඔන්න ඔයා මල් ටිකක් බලන අතරතුර මං ඉතින් මල් පැල ටිකට වතුර ටිකකුත් දාගත්තා. උදේට මල් වලට වතුර දානකොට සාමාන්‍යයෙන් උදේ 8ක් 10ක් අතර වගේ වතුර දාන්න ඕනේ. ඊට පස්සේ ආයෙ හවස වතුර දාන්න ඕනේ. හවසත් ඉතින් 3:00 4 5 විතර වගේ අවුව බහැලා ගියාට පස්සේ දාන්න ඕනේ. ගොඩක් දුරට රැට නම් පැල වලට වතුර දාන්න හොඳ නෑ. රැට වතුර දැම්මාම දිලීර වර්ග හැදෙන්න බලනවා වැඩි. උදේ 8ක් 10ක් විතර වගේ දාන වතුර ටික තමයි පැලවලට ඉතින් හොඳටම උරාගන්නේ. අනිත් එක ඒ වෙලාවට වතුර දැම්මාම මල් ගස් දවසම ප්‍රාණවත්ව තියෙනවා. නැත්තම් උදේට වතුර ටික වැටුනේ නැත්තම් හවස් වෙද්දී ගොඩක් වෙලාවට මල් ගස් ටික මැලවිලා වගේ යනවනේ. ඉතින් ඔයත් ලස්සනට මල් හදන කෙනෙක් නම් ඔන්න උදේ වරුවේ අමතක කරන්නේ නැතුව වතුර ටික දාගන්න. උදේ පාන්දරම පින්න වෙලාවට ගස් වලට වතුර දාන්නත් එපා. එහෙමත් වතුර දාන්න හොඳ නැහැ. මගේ මිදුලේ නම් ඉතින් බිම හදලා තියෙන ගොඩක් ගස් වලට මම පොහොර මුකුත් දාන්නේ නැහැ. පොහොර කියන්නේ ඉතින් මම ගොම පොහොරනේ දාන්නේ. ගොම පොහොරවත් දාන්නේ නැතුව වතුර ටික විතරක් දාලා හදාගත්ත මල් ගසුත් තියෙනවා. මං ඒ පොහොර මුකුත්ම දාන්නේ නැතුව බිම හදලා හෙවනේ හදලා තියෙන ගස් කොළන් ටික මම වෙනම වෙලාවක වෙන වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම්කෝ. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා හෙවනේ හදන්න පුළුවන් ගස් වර්ග. ඉතින් මං වෙන වීඩියෝ එකකින් ඒ හෙවනේ හදලා තියෙන පැල ටික ඔක්කොම ඔයාලට අරන් එන්නම්. ඔය විදිහට ඉතින් උදේ පැලවලටත් වතුර දාගත්තා. ගොඩක් දවසකින් ඉතින් තනියම ගෙදර හිටියේ. නැත්තම් ඉතින් අපි දෙන්නත් එක්කමනේ ගෙදර ඉන්නේ. ඉතින් අද ගෙදර තනියම ඉන්නකොට මට ගේ ඇතුළේ වැඩ කරන්න හිතුනේත් නෑ. වැඩිපුර වෙලා මම එළියේ තමයි වැඩ ටික කර කර හිටියේ.
ඒ නැතත් ඉතින් මේ දවස්වල මල් ගොඩක් පිරලා තියෙනකොට එටියට ආවම ඉතින් ගේ ඇතුලට යන්න හිතෙන්නේ නැහැ. මේ ගස් වටේ කැරකි කැරකි මොනාහරි කර කර ඉන්න තමයි හිතෙන්නේ. මල් වැඩියෙන් පිපිලා තියෙනවා කියන්නේ කුරුල්ලෝ සමනල්ලෝ එන එකත් වැඩි. මේ බලන්නකො මේ චූටි මල් ටිකේ ලස්සන. ඔයා දන්නවද? මේ චූටි මල් පිපිලා තියෙන මල් පඳුරෙන් චූටි අතු කැලි ටිකක් මං කඩාගෙන ආවේ කැලෙන්. මං මේ මල් අතු ටික හොයාගත්ත විදිහත් වෙලාවක ඔයාට කියන්නම්කෝ. ඔන්න ඉතින් දැන් උදේට කන්න තමයි මං ලෑස්ති වෙන්නේ. ওই විදිහට බත් එකක් බෙදාගෙන ඉතින් ඔන්න මං කෑම එකත් අරගෙන ආවා එළියට. අද උදේ කෑම කන්න චුට්ටක් පරක්කුත් වුණා. ඒත් ඉතින් තාමත් නම් බඩගිනි නෑ වගේ. මොකද වෙනදට දෙන්නත් එක්ක එකටම ඉඳගෙන කෑම කන්නේ. ගොඩක් දවසකින් මෙහෙම තනියම කනකොට ඉතින් ගන්න බඩගින්නෙකුත් නෑ වගේ. මේ විදිහට ඉතින් එළියෙම වාඩි වෙලා කුරුල්ලොන්ගේ සද්දය අහගෙන මල් දිහා බලාගෙන මං උදේ කෑම ටික කෑවා. ඒක නෙමෙයි ඉතින් මට අහන්නත් බැරි වුණානේ. කොහොමද ඔයාගේ වැඩ කටයුතු? දැන් අවුරුද්දට ගෙවල් පේන් කරලා shopping කරලා හැම ඉවර ඇති නේද? ඔන්න අපේ නම් ඉතින් ගෙදර වැඩ කටයුතු ටික ඔක්කොම ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ shopping යන්න විතරයි. ඒකටත් අපි දවසක් දාගෙන ඉන්නේ. මං ඉතින් මාසේ මුලදිම ඔයාලට කිව්වනේ හොඳට කළමනාකරණය කරගෙන අවුරුද්දට ලෑස්ති වෙන්න කියලා. එහෙමනම් ඉතින් ඔයත් දැන් වැඩ කටයුතු ගොඩක් දුරට ඉවර කරගෙන තමයි ඇත්තේ. ඉතින් උදේවරුවක් තනියම ගෙදර හිටපු දවසේ ඔන්න ඔය විදිහට තමයි මං උදේවරුව ගත කරේ. මං එහෙනම් අදත් ගිහින් එන්න. ඔයාට තෙරුවන් සරණයි. ආදරෙන් සතුටින් ඉන්න.